ආයි හැමෝටම සුබ දවසක්. ඔන්න වෙනද වගේ විරෝ මැජිෂියන් ඇවිල්ලා ඉන්නවා ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් එක්ක මැජික් කරන්න. ඉතින් මොකද ලංකාවේ ආටිස්ට්ලට සහ ප්‍රසිද්ධ චරිත වලට මැජික් කරන එකම channel එක අපේ channel එක විරෝධ මැජිෂියන්. ඉතින් ඒ වගේම කාලයක් තිස්සේ නවත්තන්න නැතුව මේ ගේම් එක අපි ගහගෙන එනවා. ඒ වගේම ඕගොල්ලන්ට ඕගොල්ලන් ආස කරන කලාකරුවන් සහ කලාකාරියන් සමග කරද්දී ඒගොල්ලන් ඇත්තටම පුදුම වෙන්නේ කොහොමද කියලා ඕගොල්ලන්ට ලයිව් බලා ගන්න පුළුවන්. මේ හැම ආටිස්ට් කෙනෙක්ටම දෙනවා වීරෝ චැලෙන්ජ් එකක්. ඒ වගේම දෙවෙනියට දෙනවා ඉන්විසිබල් වීරෝ, ඊළඟට ප්ලේ විත් බ්‍රේන්. ඔන්න ඉතින් ඔය එතකොට අද චැලෙන්ජ් එකට මූණ දෙන්න ඉන්න තියෙනවා මලීෂා. මොකෝ වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල වැඩ ෂූටින් එකක් ඉතින් ඉන්නවා. ඔව්. මේ පොඩ අල්ල ගන්න අමාරුයි. එහෙමනේ. අල්ලගෙන අමාරුයි නේ? නෑ එහෙම නෙමෙයි ටිකක් busy. මේ දවස්වල ටිකක් busy. හරි හරි. ඉතින් මොකද හිතන්නේ මැජික් ගැන? නෑ මම මැජික් වලට ආසයි. හැබැයි කවුරුත් මට මැජික් කරලා නෑ. මම දැකලා තියෙනවා එහෙම වීඩියෝස් වලින්. අතට මම ආසයි මැජික් වලට. හොඳයි. හරි. මම මුලින්ම කියන්න මලීෂා දැන් ඔයා මේ ප්‍රෝග්‍රෑම් එකේ එද්දී ඔයාලට සිද්ධ වෙනවා පොඩි චැලෙන්ජ් එකක්. හරිද? චැලෙන්ජ් එකක්. චැලෙන්ජ් එකට මුණ දෙන්න වෙනවා. ඉතින් අපි පළවෙනි එකට යමු. විරෝධ චැලෙන්ජ්. ඔල මලීෂා ඉතින් දැන් මේ ඔයාලට පේනවද මොකක්ද මේ තියෙන්නේ? නම්බර්ස් 5යි. හරි හරි. එතකොට මලීෂා මට පුළුවන් ඕනම කෙනෙක්ගේ මනස මට ඕන විදිහට ප්ලේ කරන්න. මැජිෂියන් කෙනෙකුට ඒක පුළුවන් වෙනවා. හරිද? ඉතින් මේ හැම එකේම තියෙනවා ඔයාලට කරන්න දේවල් පහක්. හරිද? ඔයාගේ අතේ තමයි තියෙන ටිකක් අමාරු දේවල් තියෙනවා. මේකට ඔයා කොහොම රියැක්ට් කරයිද කියලා මම දන්නේ නැහැ. ඔයාලට කැමති දේ රියැක්ට් කරන්න පුළුවන්. ඔයා පොඩ්ඩක් කල්පනා කරන්න මේකෙන් කැමති ඉලක්කම මොකද්ද? එක. ආයෙත් වෙනස් කරන්න පුළුවන්. ඇයි වෙනස් නෑ ඔයාට කැමති නම් වෙනස් කරන්න පුළුවන්. ඒකම නැත්තම් ඔයා ඒ ඉලක්කම ගන්නවා. ඒ ඉලක්කම උනත් දෙන්න පුළුවන්. කමන්නේ ඒ ඉලක්කම හොඳයි. ඒ ඉලක්කම හොඳයි. හරි. මම එහෙනම් ඒක ගන්නවා. හරිද? මම මුකුත් ගන්න ඕන මෙහෙම ගත්තා. හරි. මම අරගෙන මම ඔයාලට පෙන්නන මේක අනිත් ඒවල තියෙන දේවල් ටික මම ඔයාලට පෙන්නනවා. හරිද? හරි. මොනවද තියෙන්නේ? ඩාන්ඩි. ඒක කිසි දෙයක් කරන්න එපා කියලා තියෙනවා. හරිද? අපරාධ. හරි. එතකොට මේකේ එක දෙයක් තියෙනවා. එක දෙයක් තියෙනවා. දැන් මොකද යන්නේ? කරන්න වෙනවා. කරන්න වෙනවා. right, thank you. හරි එහෙනම් පළවෙනි එක ඔය විදිහට ඉවර වෙනවා විරෝධ චැලෙන්ජ්. අපි බලමු ඊළඟ ඉන්විසිබල් වීරෝ. ඔන්න ඉතින් ඉන්විසිබල් වීරෝ එකට තව අලුතෙන් දෙන්නෙක් එකතු කරගත්තා. ඉතින් කවි මොකෝ වෙන්නේ මේ දවස්වල? වැඩ ටික කරගෙන. ඔව් කවි ගැන පොඩ්ඩක් කියන්න මේ හොඳ මෝටර් මැකැනික් කෙනෙක් කියන්න ඕන. ඉතින් නම කියන්න අපි කට්ටිය. කිසර් අපි මල්ලි. මේ අනිසගේ මල්ලි. ඉතින් මොකෝ කරන්නේ මේ දවස්වල? මාව බලාගෙන ගෙදරට. ඒ කියන්නේ මේ පොඩි සිකියුරිටි ජොබ් එකක් කරන්නේ. හරි ඉතින් හරි. මනිෂා මේක ගන්න පොඩ්ඩක් මොකද්ද මේ? කාසි වගේ. කාසි වලට ඒකක් තියෙනවා. හරිද? මනිෂා ওই කාසි එකට එකක් සමානත් වෙන්න පුළුවන් නේ. හරිද? එතකොට ඔතන තියෙන කාසි ටික අතර ගන්නකො. හරි. ඔක්කොම ටික අතර ගන්න. හරි. ගණන් කර කර මේකට දාන්නකො පොඩ්ඩක්. ඒ කියන්නේ 1යි 2යි. නෑ 1යි. හරි. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරි. ඒක තියාගන්න. ඒතර කාසි 8ක් තිබ්බා. කවි එන්න. කවි කැමති කාසියක් මෙතනින් ගන්න. හරි. ඔයා ඔක ගත්තා. ඒතර කවි මම මේ කාසිය නැති කළා. මම මේ දෙන්නගේ පොකට් එකෙන් මතු කරොත් වල කාසිය අඳුර ගන්න පුළුවන්. බෑනේ. තාම ඔක්කොම කාසි එක වගේ නේද? හරි මම ඔයාලට පර්මනන්ට් මාක් එකක් දෙනවා. කැමති මාක් එකක් අදින්න. හරි. ඔයාලටත් පුළුවන් කැමති කාසියක් ගන්න. ඔයාලට දෙනවා පර්මනන්ට් මාක් එකක්. කැමති මාක් එකක් අදින්න. හරි. ඉස්සල් ඔයාගේ මාක් එක පෙන්වන්න හැමෝටම. හරි ඔකේ. හරි. මතක මතකයි. හරි. ඉස්සල් මේ මාක් එක හැමෝටම පේනවනේ. ඉස්සල් හරි. මම මේ ලේන්ස් එක මුකුත් නෑ. රයිට්. මම ඔයාලට මේ ලේන්ස් එක මේක ඔතා ගන්න දෙනවා. රයිට්. ඔය තියාගන්න. රයිට්. දැන් ඔයාගේ මේක
මේක ඇතුළට මේක දාන්න ඔයාගේ කාසි රබර් බෑන්ඩ් ගලවලා ඕක ඇතුළට කාසි දාන්න. ඔව් දාලා සීල් කරන්න. හරි මේ ලේන්සුව ගන්න. රයිට්. ඔක සීල් කරලා තියෙන්නේ. හරි? මේක උඩ හොත් තියන්න. හරි මම කවි මේ වට දොව්වක් විදියට ඔන්න දැන් මේක යනවාද බලන්න කොහෙට පොඩක් අපි සමීප රූප සටහන් දෙන්න කවි හොල්ලන්න ඕක යනවාද කියලා කොහෙට මම ඔයාලට මේකේ දැන් කාස් කීයක් තිබ්බ ගණන් කරන්න දැන් දන එක ගන්න ඔක්කොම 1 2 3 4 5 6යි. හරි මේකට දාන්න ට්‍රේකට දාන්න. හරි ට්‍රේකට දාලා ඔයා අතල්ලා මෙහෙම අතල්ලා එහෙම. හරි අනිත් අත ගන්න. හරි හරි. හරි මල්ලි කාසිය දිනවල පොඩ අල්ලගන්න. කාසිය දිනවල පෙන්න. ඔය කාසිය. මේ අල්ලගන්න කාසිය බං. එක්කල බලන්න. හරි. හරි දැන් මම මේක උඩ වීසි කරනවා ඔයාලට තියෙන මේ අනිත් අතින් අල්ලන්න. එක අතකට කාසිය ටික ගන්න. හරිද? මේ කාසිය අපි වීසි කරලා තියෙනවනේ කාසිය. 1 2 3. බරබර. බා පිළිගත්තොත් මේක ඇතුළට ඔය කාසිය ගියා කියලා පිළිගන්නවා. නෑ. හරි. කවිය කරන් පෙන්න මට. ඒක කාසියත් නෑ. ඔර ඉන්නකෝ. සාක්කුවත් තිබ්බොත් නෑ. ඔර මම සාක්කුවෙන් ගන්න හදන්නේ. හරි කවි. මලිෂාගේ පේන කාසි දෙක. නෑ. හරි අත් දෙක මෙහෙම තියගන්න. අත් දෙක මෙහෙම තියගන්න. හරි. ඒකනේ කාසි දෙන්නේ? ඔව්. දැන් දිගින් බා. දැන් ඔයා ගණන් කරන කාසි කීයක් තිබ්බ ඉස්සෙල්ලා? 8යි. දැන් ගණන් නෑ 6යි. 6යි දෙන්න ඔව්. තියෙන 8යි. 3යි 4යි 5යි 6යි 7යි 8යි. මෙන්න ඔයාගේ කාසි දෙක. මෙන්න ඔයාගේ කාසි. දෙකම පෙන්වන්න කැමරාව. කාසිය උඩ දාත් ඒ කාසිය හම්බුණා. එහෙම අල්ලුණානේ කාසිය. අල්ලේසේ කන්දේ කාසිය අල්ල. මැජික්. හරි ඔන්න ප්ලේ විත් බ්‍රේන් මම දැන් මම ගත්තා කාඩ්ස් එකක් කියලා. කාඩ් වලින් මැජික් එකක් කරේ නැත්නම් හරි නෑනේ. පේනවනේ මට. විවිධ කාඩ්ස් නේ තියෙන්නේ. කැමරාවට පේනවද? හරිද? හරි. වගේ පේනවනේ? හරි. කවි ඔයාට දෙවෙනි අවස්ථාවක් තියෙනවා. පළවෙනි අවස්ථාවේදී ඔයා කැමති තැනක් කියන ස්ටොප් කියලා මම එතනින් නවත්තනවා. හරිද? ස්ටොප්. මෙතන. හරි. උඩම තියෙන කාඩ් එක ගන්නවා. හරි බලා ගන්න. හරිද? මම ඉස්සරහට එනවා. ඔයා කවියට පෙන්නන්න. හරිද? මේක කැමති තැනකින් දාන්න. හරි. ඔයාගාම තියාගන්න. හරි හරි. දැන් ඔයාගේ මනස කියවන්න හදන්න. ප්ලේ විත් බ්‍රේන් කියන්නේ මනසත් එක්ක කරන වැඩක්. හරිද? හරි. හැබැයි මේකේ පොඩි මම ඔයාගේ දොවක් ගන්නවා. ඔයාලට මතකද කාඩ් එක? කාඩ් එක මතකද? ඔයාගේ ඇවිදින්න. ඔයා ඒ කාඩ් එක ගැන හිතලා මගේ මෙතනින් අල්ලන්න. හරි? ඔයා ඒ කාඩ් එක මතක් කරගෙන මගේ මෙතනින් අල්ලන්න. හරි? රයිට්. දැන් මේ අහඹු විදියට ගත්ත කාඩ් එකනේ තිබ්බේ. හරිද? හරිද ඒක? ෂුවර්. හරි. අපි බලමු. මම හිතන්නේ මේක තමයි කාඩ්. මේකද? නැද්ද? නෑ. අපල බලන්න ඕම ඉන්න. එන බලන් ඉන්න. හරිද? මේකනේ කාඩ් එක? අහම විදිහට ගත්ත කාඩ් එක. හරි. හරි. බොහොම ස්තුතියි. හරි ඉතින් ඔන්න ඔය විදිහට අද දවසේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් මොකද හිතෙන්නේ? ඔව් ගොඩක් සතුටුයි. මම මේ පළවෙනි වතාවට තමයි මැජික් කරේ. මෙහෙම ලයිව්. හරි ඉතින් මම සුප්‍රාතන වගේ කලා කටයුතු ඉස්සරහටම යන්න කියලා දවසින් දවස විදිහට ගිහිල්ලා ලංකාවේ සම්මානීය නිලියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හදවතින් සුප්‍රාතන ඉතින් ඔයාගෙත් කරන ඉතින් කටයුතු ටික ඒ විදිහටම සාර්ථක වෙලා හොඳ දක්ෂ ආසම කොට මැකැනික් හොඳ මැකැනික් කෙනෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ විදිහට දවස් වෙනවා. ඉතින් අනිවාර්යෙන්ම අපේ channel subscribe කරන්න.
ඉතින් අලුත් එපිසෝඩ් එකකින් ආයි හම්බ වෙනකන් මම වීරෝ ආයිරස් හම්බෙමු. ජය වේවා. ඔන්න ඉතින් අද මම වීරොත් එක්ක එකතු වෙලා මැජික් කරා. මම ජීවිතේ පළවෙනි වතාවට තමයි මැජික් කරේ ලයිව්. ඉතින් මට හිතා ගන්න බැහැ කොහොමද මේව මැජික් කරන්න කියලා. මොකද ඔය දැකලා තිබ්බේ වීඩියෝස් වලින් විතරයි. ඉතින් මේ අත්තටම අද මරු කියන්නේ ෂෝක් දවසක්. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා වීරෝ මැජිෂියන් මේ අපේ අයගේ YouTube channel එක follow කරලා වීඩියෝස් බලන්න.